හයි. ඉතින් කොහොමද? අද ඔයාලට අරන් වෙලා තියෙන්නේ විශේෂම වූ දැනුවත් කිරීමක්. ඒක තමයි මම හිතන්නේ මේක ගොඩක් වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ඉඳලා ඊශ්‍රායලට එන්න බලන් ඉන්න අයට. ඒ කියන්නේ මේක රැකියා කෝටා එකක්. ඒකෙදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඊශ්‍රායල් බඳවා ගැනීම අංශය මගින් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අංශ දෙකක් යටතේ විදේශ ශ්‍රමිකයන් ඊශ්‍රායලට ගෙන්න ගන්න කටයුතු සම්පාදනය කරලා තියෙනවා. මේකෙදී සාමාන්‍යයෙන් ඊශ්‍රායලෙන් ශ්‍රී ලංකාවට කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ 4000කුත් රිවෙනුවේෂන් ෆීල්ඩ් එකේ 2000කුත් කියන මේ රැකියා කාණ්ඩ දෙක යටතේ රැකියා ලාභීන් 6000ක් බඳව ගන්න කෝට එකක් ලංකාවට දීලා තියෙනවා. ඉතින් මේක ගැන කතා කරන්න තමයි අද ඔයාලට විශේෂ විදිහට මම මේ කතා කරන්නේ. ඉතින් මේකෙදී ඔයාලා දැන් හිතනවා ඇති කොහොමද මේකට මම ඇප්ලයි කරන්න ඕනි කියන එක ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති. ප්‍රධානව ගත්තාන් පස්සේ මේකේ අපි කතා කරමු අවස්ථා දෙකක් යටතේ අපි කතා කරමු. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක ගැන අපි ඉස්සෙල්ලාම කතා කරලෙමු. ඒක කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක කියලා අපි කතා කරන ඉදිකිරීම අංශයේ තියෙන ඒකේ රැකියා කාණ්ඩ හතරක් යටතේ අපිට රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. මේ සියලුම අයදුම් කරන්නේ කොහොමද කියන එක මම පස්සේ ඔයාලට විස්තර කරන්නම් මේක ඉවර අවසානයේ. පළවෙනියට තියෙන අංශ තමයි කම්බි නවන්නන්. මේක අංශ දෙකක් යටතේ වැඩ කරනවා. එතකොට අයන් බාබෙන්ඩ සහ බාබෙන්ඩ මෙන්න මේ කියන අංශ දෙකටම අයදුම් කරන්න පුළුවන්. එතකොට ටයිල් මේසන්වරු, කපරාදු මේසන්වරු සහ ෂටරින් වඩු කාර්මිකයන්. මෙන්න මේ කියන අංශ හතර යටතේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අයට ඉන්න අයට දැනට රැකියාවල් කරන අයට රැකියාවල් කරන හෝ මොකක් හරි පාඨමාලාවක් හදාරලා ඉන්නවා නැත්නම් Tamanට හැකියාවක් තියෙනවා නම් ළඟම තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා මේ ගැන හොයා බලන්න පුළුවන්. මම ඒක ආයදුම් කරන ක්‍රමවේදයක් තියෙනවා අන්තර්ජාලය හරහා. ඒ වගේම තමයි මේකට විශේෂ අවස්ථාවක් මම ඊයේ ඒ පණිවිඩය දැනගත්තා. විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා ශ්‍රී ලාංකේය ප්‍රජාවට. මේ කියන්නේ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයට අයදුම් කරලා මීට පෙර අයදුම් කරලා ඒ කියන්නේ මීට කලින් ගිය අවුරුදු 2024 අවුරුද්දේ 10000ක කෘෂිකර්ම කොටයක් ඇවිල්ලා තිබ්බා. නමුත් ඒකේ යවන්න පුළුවන් වුණේ 2000ක් වගේ ප්‍රමාණයක් කියලා යාලා කියනවා. ඉතින් එතකොට ඒ ඉතිරි ප්‍රමාණය වෙබ් එකේ මෙඩිකල් කරලා වෙබ් එකට ගිහිල්ලා ඒ සියලුම දේවල් කරලත් එයාට එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ අයට කරන සාධාරණයක් විදිහට ඒ කෘෂිකර්ම ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් හැකියාවක් තියෙනවා නම් මෙන්න මේ කිව්ව අංශ හරහා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කම්බි නවන්නන්, ටයිල් මේසන්වරු, කපරාදු මේසන්වරු හා ෂටරින් වඩු කාර්මිකයන් කියන අය ඉන්නවා නම් එයාලට අයදුම් කරන්න පුළුවන්. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ තියෙන්නේ අවුරුදු 23 25 45 කියලා. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමන් විසින් කෝසල වික්‍රමසිංහ මහත්මයා විසින් ප්‍රකාශ කරලා තියෙනවා අවුරුදු 23 45 කියලා තියෙනවා. ඒක ඇත්තටම හොයලා බලන්න. මොකද වෙබ් එකේ ආයදුම් කරන්න තියෙන අවුරුදු 25 45 අතර එතුමා වුණාට කියලා තියෙනවා 23ත් 45ත් අතර ආයදුම් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක පොඩ්ඩක් නිවැරදි කිරීමට යටත්ව හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ මේක අයදුම් කරන්නට නම් දැන් අර කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයට ඉල්ලා ඒකේ අවදුම් කරන්න යාලට තියෙන විශේෂ ක්‍රමවේදයක්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම කෘෂිකර්ම දැන් යාලා වෙබ් එකේ ඉන්නේ කෘෂිකර්මේ. ඒ වෙබ් එකේ ඉන්න එකෙන් අයින් වෙන්න ඕනේ. මට අයින් වෙලා අනිත් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට ඉල්ලන්න ඕනේ කියලා යාලා ලෙටර් එකක් හදාගෙන ගිහිල්ලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බාර දුන්නාට පස්සේ එයාලා ඒ වැඩසටහන ඔයාලා ඒකෙන් අයින් කරලා ඉවරලා මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට ඔයාලට හදලා දෙනවා. හැබැයි
මේකෙදී වැදගත්ම කාරණා ටිකක් කතා කරන්න තියෙනවා. මම රිනෝවේෂන් කියන එක වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. මේ ඉස්සෙල්ලම කන්ස්ට්‍රක්ෂන් එකේ ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. මොකද ඒක දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. හේතුව තමයි හරි දැනුවත් වීමක් නැතුව විදේශගත වෙන්නවත් ඒ දේවල් හොයන්නවත් යන එක ගැන මම අනුමත කරන්නේ නැහැ. මේකෙදී පළවෙනි දේ තමයි මූලික සුදුසුකම් විදියට යාලා සපුරලා තියෙන්න ඕනේ කියලා වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. අවුරුදු 25 45 අතර වෙන්න ඕනේ. ඊට පස්සේ තෝරා ගන්නා රැකියා කාණ්ඩ පිළිබඳ මනා දක්ෂතාවක් හා පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඊට පස්සේ වළංගු පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. විදේශ ගමන් බලපත්‍රයක්. මේක ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. වළංගු පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. පාස්පෝර්ට් එක ඉදිරියට වසර 2ක කාල සීමාවක් වළංගු වෙන්න ඕනේ. ඊට පස්සේ අයදුම්කරු මීට ඉහතදී ඊශ්‍රායලයට විදේශගත වෙලා තියෙන්න බැහැ. එතකොට ඊශ්‍රායලයේ තමන්ගේ දෙමාපියෝ නෑදෑ හිතවත්තු එතකොට දෙමාපියන් සහ බිරින්දෑවරු ඊශ්‍රායලයේ ඉන්නවා නම් එයාලටත් ඊශ්‍රායලට එන්න හැකියාවක් නෑ කියලා තමයි මේ වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ. එතකොට ඊශ්‍රායලයේ විවිධ දේශගුණික විපර්යාස තියෙන රටක්. එතකොට ඒ දේශගුණික විපර්යාස වලට මුහුණ දෙන්න පුළුවන් හොඳ මානසික තත්ත්වයකින් සුදුසු පුද්ගලෙක් විය යුතුයි අනිවාර්යෙන්ම. ඊට පස්සේ නිදන්ගත රෝග සහ සමාජ රෝග වලින් තොර වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ හොඳ නිෂ්කාශන පොලිස් වාර්තාවක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. 10 වසර සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මූලික ඉංග්‍රීසි දැනීමක් තියෙන්න ඕනේ. රැකියා කාණ්ඩයන් වලට මීට කලින් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අවසන් පරීක්ෂණයට මුහුණ දීලා අසමත් වුණ කෙනෙක්ට මේකට අයදුම් කරන්න හැකියාවක් නැහැ. මේකේ දක්වලා තියෙනවා මූලික වැටුප ඩොලර් 1644ක් සහ ඊට අමතරව උපයන්න පුළුවන් කියන එක අතිකාල දීමනා ලබා ගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ කොන්ත්‍රාත් කාලය මාස 63යි. මේක අයදුම් කරන්න තියෙන ක්‍රමවේදය තමයි ඉස්සෙල්ලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා එයාලගේ අයදුම් කරන්න පුළුවන් slv.lk වෙබ් අඩවියට ගිහිල්ලා ඊශ්‍රායල් සෙක්ෂන් එකට ගිහිල්ලා මේ අයදුම් කරන්න පුළුවන්. මේ අයදුම් කරාට පස්සේ අයදුම් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එනවා. ඒකෙදී ඔයාලට අවශ්‍ය කරන ඊළඟට සුදුසුකම් පරීක්ෂණයට එන්න ඕනේ අවශ්‍ය කරන ඩොකියුමන්ට් මොනවද? ඒ ඩොකියුමන්ට් ගේන්නේ කවදද කොයි වෙලාවට දෙන්න ඕනේ කියන එක දිනේ සහ වෙලාව සඳහන් කරනවා. විශේෂයෙන් මතක තියාගන්න ඔයාලා වැඩ කරන ෆෝන් නම්බර් එකක් මෙතනට දෙන්න. අර ඒක අනිවාර්යයෙන් මේ වැඩ කරන ෆෝන් නම්බර් එක තමන් අතේම තියාගෙන ඉන්න. මොකද ඒකට මැසේජ් එකක් එන නිසා. ඊට පස්සේ සුදුසුකම් පරීක්ෂාව සමත් වුණොත් එහෙම ඒකෙන් පස්සේ දානවා ඔයාලව මූලික කුසලතා පරීක්ෂණයට. ඒක මූලික කුසලතා පරීක්ෂණය විදේශ නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ කරන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ තමයි ඊශ්‍රායල විසින් පවත්වන ලද කුසලතා පරීක්ෂණයට ඔයාලා යොමු කරන්නේ. මේ ඊශ්‍රායල විසින් පවත්වන කුසලතා පරීක්ෂණය සමත් වුණොත් එහෙම ඔයාලා ඊට පස්සේ පීබා ඊශ්‍රායලයේ තියෙන පීබා ආයතනය හරහා ඔයාලා ලොතරැයි දිනුම් ඇදීමකට ලක් කරනවා. මේ ලොතරැයි දිනුම් ඇදීමෙන් සමත් වන අය පමණක් වෙබ් අඩවියට ඇතුළත් කරනවා. අසමත් වන අය වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ නැහැ. ඒතර අසමත් වීම සමත් වීම ගැන සඳහන් කරලා ඔයාලගේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එක හරහා තමයි ඔයාලා දැනගන්නේ පාස් වෙලා තියෙනවද ෆේල් වෙලා තියෙනවද. පාස් වුණොත් එහෙම මේක ලොටරියෙන් සිලෙක්ට් වුණොත් ඔයාලට වෙබ් අඩවියේ කවදා හරි ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඊශ්‍රායලය දක්වා එන්න පුළුවන්. ඉතින් ඕක පොඩ්ඩක් අපි කතා කරනකොට පොඩ්ඩක් අමාරු ක්‍රමවේදයක් වගේ තමයි ඔයාලට තේරෙන්නේ. නමුත් ඕක කරගෙන යනකොට ඕක තේරෙන්නේ නැහැ. නමුත් මම තරයේ කියන එකම සිදුවීමක් තියෙනවා. කිසිම කෙනෙක් තමන් ඉන්න රැකියාවලින් අයින් වෙලා මේ රැකියා ශ්‍රේෂ්ඨයට එන්න උත්සාහ කරන්න එපා. දැන් ඉන්න රැකියාවේ ජොබ් එකේ එක්ක නිවාඩුවක් දාලා නැත්නම් මොනවා හරි ක්‍රමයකින් හදාගෙන ඔයාලා එකට එන්න. ඊට පස්සේ තමයි ඔයාලට මේකට අයදුම් කරලා හරි විදිහට කවදා හරි දවසක ඇග්‍රීමන්ට් එකක් ආපු දවසට විතරක් ජොබ් එකෙන් නීතිගනුකූලව අයින් වෙන්න. එහෙම අයින් වෙන්න එපා. මොකද ඒක අත්දැකීමෙන් කියන්නේ කවදාවත් අයින් වෙන්න යන්න එපා. මේ ඒක නිසා මේකට අයදුම් කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. හැමෝටම ජය වේවා.